තව මේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේක මොකටද මේවා මේ හොයන්නේ? මේ මිනිස්ය ලෝකයේ හැර තවත් මිනිස්ය ලෝක තිබේද? ඒකට මේ තවත් මේ කරුණාකරලා මේ පැහැදිලි කරලා දෙන්න කියනවා. මේ ලෝක විදිය අචින්ත්‍යයි. ඒ වගේම ලෝක අප්‍රමාණයි. දේශනාවේ කෙලවරක් නැතුව විග්‍රහ කරලා තියෙනවා. දහදහසක් සක්වල පොදියක් තියෙනවා මේක පොදියක්. මේ සක්වල වාගේවා 10000ක එක පොදියක්. මේ එක පොදියක් තුලත් මේක සක්වල පෙර මිනිස්සු ඉන්නවා තියෙනවා උතුරු කුරු දිවයින අපරගෝයානේ පූර්ව විදේහේ ජම්බුද්වීපය කියලා කොටස් 4ක්. මේ මනුස්ස ජම්බුද්වීපය කියනවා මේ මිනිස් පොළොව මේ මහ පොළොව මුල් කරගෙන හටගත්ත මේ ලෝකේ වාගේ. තවත් තියෙනවා ඒ බඳු 4ක් මේ ලෝකෙටම මේ සක්වලට. උතුරු කුරු දිවයින කියන එකත් මනුස්ස කොටසක් ඉන්නවා. අපරගෝයානේ කියන එකේ තියෙනවා පූර්ව විදේහේ කියන එකේ තියෙනවා ජම්බුද්වීපය කියලා. දඹදිව මුල් කරලා කතා කරාට මේ මුළු ලෝකෙම ජම්බුද්වීපයටයි. ජම්බුද්වීපය කියන්නේ එක්තරා ස්ථානයක් මුල් කරගෙන පනවපු නමක් විතරයි. මේ මුළු මහ පොළොවේ තියෙන ඇමරිකාව, රුසියාව, එංගලන්තය ඔක්කොම රටවල් ඔක්කොම අරගත්ත මේකම රට ඉන්දියාව, ලංකාව ඔක්කොම එකලා අරගත්තාම මේ සියල්ලම අගනුවර ජම්බුද්වීපය කිව්වා වගේ තමයි කියන්නේ. ජම්බුද්වීපය මුල් කරගෙන මේ මිනිස් පොළොවට නමක් තිබ්බා. ඒ වගේ තවත් උතුරු කුරු දිවයින අපරගෝයානේ පූර්ව විදේශික තවත් ලෝක තුනක් තියෙනවා. ඒ ලෝක තුනක් තියෙන ওই විදිහටමයි. ඒ වගේම ඔක්කොම මිනිස්සු ඉන්න මේ මිනිස් ලෝකේ නැහැ මේ සක්වලට ඇති ලෝක 4ක්. ඒවා ඉන්න අය ගැන හොයන්න බැරි විදිහේ ක්‍රම යෙදෙනවා. විවිධාකාර හේතු උතුරු කුරු දිවයිනේ උපදින්නේ නැහැ සාමාන්‍ය කෙනෙක්. මිනිසුන් අතර කිසිම කෙනෙකුට හිංගියක් හිංසාවක් නොකරන විදිහේ මානසිකත්වයක් ඇති මිනිස් සංඛාරය ඉක්මෙන්නේ නැති කෙනෙක් ඇත්නම් ඔහුට නිදහසේ උපදින්න ස්ථානයක් වශයෙන් උතුරු කුරු දිවයිනට ගිහින් උපදිනවා. උතුරු කුරු දිවයිනේ ඉන්න මිනිස්සුන්ට කිසිම දෙයක ගොවිතැන් කරගන්න මහන්සි වෙන්න හරි හම්බ කරන දේවල් නැති අන්නේ විදිහ අමුතුම ලෝකයක්. ඒත් මේ වගේම මිනිස් ලෝකයේ වගේම ලෝකයක්. කිසිම දෙයක් අල්ලාගත් ඒවා නැහැ. මගේ කියලා බදාගත් ඒවා නැහැ. හැබැයි කාම ආස්වාද විඳිනවා. ස්ත්‍රිය පුරුෂයේ දරුවෙක් මගේ කියලා අල්ලාගත්ත කිසිම එකක් එහෙ නැහැ. පොදුවේ සියල්ලෝම යහපත් පුණ්‍ය ගුණයකින් ඉන්නවා. කවදාවත් පංච දුස්චරිතයක් ඇති වෙන්නේ නැහැ. දස අකුසල් සිද්ධ නොවන එබඳු පිටිස් ඉන්න ඒ අයට ගැලපෙන ලෝකයක්. කාම ස්වර්ගයට අයිති, මනුෂ්‍ය කාම ස්වර්ගයට අයිති මේ මිනිස්සු අතරේ තිබෙනා මේ දුක් විඳින්න සැප විඳින්න මේ දෙකටම කරගත පාප කර්මයට අයිති අය තමයි මේකේ උපදින්නේ. උතුරු කුරු දිවයිනේ උපදිනවා. ඒ වගේ නිදහස්මයි. ඒ වගේ අයින්න අපරගෝ යන පූර්ව විදේශක තවත් ලෝක දෙකක් තුනක් එක්කලා සම්බන්ධයි. මේ ඔක්කොම මිනිස් ලෝකෙකින් අපි දකින්න නැති පැත්තක් තව බුද්ධ පැත්තක් ලෝකේ තියෙනවා. ඉතින් කියන පියාඹන පීතිසි කියලා එකක් එනවා. ඒවත් පුරු මිනිසු జాතියක් ඉන්නවා. විද්‍යාඥයෝ දැකලා තියෙනවා. විශේෂඥයෝ දැකලා තියෙනවා. ඒව දැන් නෑ කියන්න බෑ. ඇමරිකාව ආදී රටවල් පරීක්ෂා කරලා තිබුණ බව ඔප්පු වෙලා තියෙනවා. ඒවා හොයන්න බැරි එහෙම දේවල් තියෙනවා. ලෝක විශ්ය අචින්ත්‍යයි. ලෝක ස්වභාවය. නමුත් ඔයයි සම්බන්ධතාවයෙන් තමයි එහෙමයි ඉන්නේ යන්නේ. ඉතින් පාරසක් වලින් ආ මිනිස්සු ආදී වශයෙන් පිරසක් කලකින් ආවා කියගෙන මේ සක්වලකින් ඊටු ලෝක තුන් දකින්න විදිහක් නැහැ. ඒවා වැහිලා තියෙන්නේ. ස්වභාව ධර්මයේම ක්‍රමවල. ඉතින් ඒ නිසා අපි දකින්න ඕනේ වගේ මේ ලෝකෙ ඉතින් ඒබඳු වන්නා වූ දසදහසක් සක්වල. ඒකෙදි පෙළලා තියෙනවා උතුරු කුරු දිවෙන් හැම සක්වලක් ගානෙම උතුරු කුරු දිවෙන කපරගෝයානය පූර්ව විදේශය ජම්බුද්වීපය කියලා අපි හඳුන්වන ලෝක 4ක් ඔය හැම සක්වලකටම තියෙනවා මිනිස්සු ගත කරන. එවන් සක්වල 10000ක් තියෙන නිසා ඒ බඳු ලෝක 4 ඒවා 10000ක් තියෙනවා එක පොඩියෙක. ඔය දසදහසක් සක්වලෙත් මිනිස්සු ඉන්නවා. ඒ හැම එකම චාතුර්මාවාදී 10000ක්, සාවතින්ත 10000ක්, ඔය 10000ක් සක්වලේ තියෙනවා. යාම 10000ක්, උසි 10000ක්, නිම්මාංගති 10000ක්, පරිනිම්මිත වසවර්ති 10000ක්. ඔය ආදි වශයෙන් අර හිතිබෙන්නා වූ දිව්‍ය කාම ස්වර්ගයක් තියෙනවා. ඉතින් මේ හැම එකම ඉන්න දේවතාව පවා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න එනවා. 10000ක් සක්වල දේවතාවන්ට ඒ අවස්ථාව තියෙනවා. බ්‍රහ්මයින්ට අවස්ථාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පාලනා බණ අහන්නත් පුළුවන්. බණ අහලා මාර්ගඵල අවබෝධ කරගන්නත් පුළුවන්. ඒ හේතු වාසනාව තියෙනවා. ඒ බඳු 10000 පොදි තවත් 10000 තවත් ඈතින් පිහිලා තියෙනවා. ඒ මේවට කියනවා චූලනී ලෝක ධාතු. ඒ වගේ 10000 පොදි ගොඩකට කියනවා මධ්‍යම ලෝක ධාතු. එබඳු පොදි 10000කට කියනවා මහා ලෝක ධාතු. මේවා තාන්තයි. ඒ මේවා බුද්ධ දේශනා පිළිලා තියෙන්නේ මේ ලෝක විශ්ය අචින්ත්‍යයි ලෝක අප්‍රමාණ.
සීමා කරන්න බෑ. ඉතින් අපිට මේවා හොයලා ඇති වැඩකුත් නැහැ. කොච්චර ලෝක තිබුණාද උපදින දින අනිත්‍ය දුක්ඛ අනාත්ම ගොඩවල්නේ ඔක්කොම. ඔය හිටියුණා. ඕකේ සැනසෙල්ලක් තියෙන දෙනක ඔය ලෝක 10000 හැටියා 10000ක් වලක් නැහැ. නිත්‍ය සුඛ ආත්ම දෙනක් ඔය 10000ක් වලේ අංශු මාත්‍රයක් කල්පනිතා තියෙන තරම්වත් දෙයක් නැහැ. එහෙනම් මොකක් වෙනවද ඔය? මොන සැනසුමක් ආවන්නේ යන්නේ? මෙතන තියෙන වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගොඩක් තමයි ඊළඟ සක්වලේ තියෙන්නේ කොයි සක්වලේ තියෙන්නේ. 10000 සක්වලේම මීට වඩා වෙන තැනක් හොයන්නේ නැහැ. තව ඒ වගේ ගොඩවල් 10000ක බැලුවත් නැහැ. ඔක්කොගෙම තියෙන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන ගොඩේ දේවල්. අසුර කරලා සැනසෙන්න එකක් නැහැ. එහෙනම් මෙතනත් නැත්නම් එතනත් නැත්නම් කොතනත් නැත්නම් මොකද කොතනත් අත්තරන මෙතනත් අත්තරනවා එතනත් අත්තරනවා හැමදේම අත්තරනවා. අත්තර උදාහරණ නිදහස් වුණා. නිදහස් නිවට හිත පිටව ගන්න. ඒතර ප්‍රශ්නත් ඉවරයි. නැති ප්‍රශ්න ගොඩක් ගහගෙන මේ පරීක්ෂණ කරන්නේ. මින් ඔබ තේරුම් ගන්න.